හෙලෝ යාළුවනේ කොහොමද ඔයාලට? ඔන්න අදත් අපේ knowledge hub YouTube channel එකට ඔයාලව සාදරෙන් ආදරෙන් පිළිගන්නවා. අද අපේ වැඩසටහනට අලුත් යාළුවෙක් ඉන්නවා. අපේ සුපුන් යාළුවා. හෙලෝ යාළුවනේ. වැඩසටහනට ඔක්කොම හරි. පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ. අද මාටියා තාම ආවේ නෑනේ. මාටියා ඉතින් වෙලාවට වැඩ කරන එකෙක් නෙවෙයිනේ. තාම එන ගමන් වෙන්නේ නැති. මේ එන්නේ කියනකොටම කවුද කියපන් දොර ලොක් කරේ? මම මේ ජනේලේ රිංගලා ආවේ. එහෙනම් මං අමතක වෙලා ලොක් කරන්නේ නැති. මට මේකට දෙන්න පුළුවන්. මාටියා අපි වැඩසටහනේ ඉන්නේ. මේ මං කියන්න ගියේ මේ මට සුපුන්ට මොන හරි කන්න දෙන්න පුළුවන් කියලා. මේ එන්න කලින් අද කාලා දාවේ. ඔව් එන්න කලින් මං කාලා ආවේ. කමක් නෑ ආපහු කමු. මෙහෙ වරෙන්කො පොඩ්ඩක්. අද මොනවා ගැනද බට්ටෝ අපි කතා කරන්නේ? අද අපි කතා කරන්නේ මාටියෝ විශේෂ දූපතක් ගැන. නියමයිනේ. මොකද්ද දූපත? ඒ දූපත තමයි ඉල්හාඩා කියුමාඩා ග්‍රෑන්ඩ් කියන දූපත. මේ දූපත තියෙන්නේ ඇට්ලාන්ටික් සාගරයේ. මේක බ්‍රසීලයේ වෙරළ කිට්ටුව පිහිටලා තියෙන පොඩි දූපතක්. සයිස් එකෙන් ගත්තොත් එහෙම අක්කර 106ක් වගේ තියෙන්නේ. එන හිච්චි දූපතක්නේ. අඩේ එන ලස්සන දූපතක් බං. සුප්පා මොකෝ කියන්නේ? නිවාඩුවකට ගිහින් එමුද? යමු යාළුවා මං එන්නම්. ඔව් නිවාඩුවක් ගත කරන්න කියාපු දූපත. මං අර කලින් කිව්වේ මේ දූපතේ නිල නාමය. හැබැයි මේ දූපත ලෝකෙ වටේම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ස්නේක් අයිලන්ඩ් කියලා. ඒ කියන්නේ සර්ප දූපත කියලා. සර්ප දූපත? ඇයි එහෙම කියන්නේ? එහෙම කියන්නේ මේ දූපතේ තනිකරම ඉන්නේ සර්පයෝ හින්දා. සුප්පා මෙහෙ යන්න ඕනි නෑ. එක්කෝ අපි වෙන කොහේ හරි යමන්. ඉතුරු විස්තර ටිකත් ඇහුවොත් එහෙම සර්ප දූපතට තියා ඒ ළඟින්වත් යන එකක් නෑ. මේ සර්ප දූපතේ මචං මිනිස්සු නෑ. මිනිස් වාසයෙන් තොරයි. කලින් කරලා තියෙන ඇස්තමේන්තුවකට අනුව මේ දූපතේ සර්පයෝ ලක්ෂ 4කට වඩා ඉන්නවා කියලා හොයාගෙන තියෙනවා. බුදු අම්මෝ සර්ප විමානයක්නේ. ඔව් මේ ප්‍රමාණය ඇතුලේ දල වශයෙන් සර්ප විශේෂ 400ක් විතර ඉන්නවලු. ලෝකයේ අධික විෂ තියෙන සර්පයින්ගෙන් 5න් එකක් විතර මේ දූපතේ ඉන්නවා. මෙතනින් මාටියා ගොඩක් විශේෂ වෙන එක සර්පයෙක් ඉන්නවා. ඒ තමයි ගෝල්ඩන් ලාන්සෙට් කියන සර්ප විශේෂය. මෙයා මේ සර්ප දූපතට ආවේනික සර්පයෙක්. ඒ කියන්නේ ලෝකයේ වෙන කිසිම තැනකින් මෙයාව දකින්න ලැබෙන්නේ නැහැ. මේ ඉන්නේ ගෝල්ඩන් ලාන්සෙට්. ඒ සර්පයා රත්තරන් පාටයි. ඔව් මාටින් මෙයාලට ලා කහ පාට නැත්තම් රන්වන් පාටට හුරු දුඹුරු පාටක් තමයි තියෙන්නේ. ඒ හින්දම තමයි මෙයාගේ නමේ ගෝල්ඩන් කියලා කෑල්ලක් තියෙන්නේ. අනේ හරි ලස්සන සර්පයෙක්. ගොඩක් ලස්සනයි වගේම තමයි මෙයාගේ විස. ගොඩක් මාරාන්තික විසක් තියෙන්නේ. එච්චර විසයිද? මෙයාගේ විසට පුළුවන්ලු මිනිස් ශරීරයේ තියෙන පටක මාංශ පේශී එහෙම දිය කරලා දාන්න. අභ්‍යන්තර ලේ ගැලීම් කරන්න. එතකොට තව වකුගඩු එහෙම අකර්මණය කරන්න. අම්මෝ සෑහෙන්න විසයිනේ. ඔව් මාටින් මෙයාට මෙච්චර ප්‍රබල විසක් තියෙන්නේ මෙයාගේ ආහාර රටාව හින්දා. ඒ කියන්නේ මේ දූපතේ වෙන සත්තුන්ට ඉන්න බෑනේ. ඔව් ඉතින් මේ සර්ප විමානේ සතෙක් ඉන්නේ කොහමද? ඔව් ඒක නිසා මෙයා ප්‍රධාන වශයෙන් කෑමට ගන්නේ සංක්‍රමණික කුරුල්ලන්ව. දූපත ගැන දන්නේ නැතුව කුරුල්ලෝ එනවනේ එක එක පැතිවලින්. අන්න ඒ කුරුල්ලෝ තමයි මෙයාලගේ ගොදුරු බවට පත් වෙන්නේ. එතකොට මාටින් කුරුල්ලෙට්ට දෂ්ට කරාම කුරුල්ලා පියාඹල යන්න කලින් හඩපන වෙන්න එපැයි. අන්න ඒක නිසා තමයි මෙයාට මෙච්චර වේගවත් මාරාන්තික විසක් ලැබිලා තියෙන්නේ. ඉතින් බලන්නකෝ මේ දේවල් ස්වභාව ධර්මයෙන් ගැලපෙන විදිහට දීලා තියෙන ලස්සන. ඔව් මෙයාට බිම වගේම ගස් උඩ කිසිම ගේමක් නැතුව යන්න පුළුවන්. ඒක නිසා කුරුල්ලෝ දඩයන් කරන එක මෙයාට එච්චර අමාරු වැඩක් නෙවෙයි. වෙලාවට මේ දූපත බ්‍රසීලයේ තියෙන්නේ. චීනේ වගේ තිබ්බනම් සර්පයින්ගේ අවසානේ තමයි. ඔව් නේද? එහෙනම් ඔක්කොම බඩේ. මොනවද බං ඔය කරස් බරස් ගගා කන්නේ? මේක බිස්කට් කනවා. යකෝ මෙච්චර මේ වැදගත් දෙයක් කියද්දි මේක මල පෙරේතයා වගේ බිස්කට් ගිලිනවා. උඹලා නම් කවදාවත් හැදෙන උන් නෙවෙයි. මේ මට දියම් බිස්කට් එක තනියම කන්නේ මෙතන. මූ යකෝ. මේ ගෝල්ඩන් ලාන්සෙට් සර්පයා මේ වෙනකොට ලොකු ප්‍රශ්නයක ඉන්නේ. ඒ මොකෝ? දූපතේ හිර වෙලා ඉන්න නිසා ආර්ථික ප්‍රශ්නද? නැත්තම් මානසික ප්‍රශ්නද? ඕකේ හිර වෙලා ඉඳලා එපා වෙලානේ ඇත්තේ. එහෙම ප්‍රශ්නයක් නෙවෙයි බං. මෙයාලට දැන් තියෙන ප්‍රශ්නේ මෙයාලා දැඩි ලෙස වඳවීමේ තර්ජනයට ලක් වෙලා ඉන්නේ.
මෙයාලා මේ දූපතේ විතරක් ඉන්න නිසා මොන හරි ප්‍රශ්නයක් වෙලා මෙයාලට අනතුරක් වුණොත් ඒ කියන්නේ ලැබුගින්නක් හරි නැත්තම් මොන හරි රෝගයක් හැදුනොත් මේ සර්ප විශේෂය මුළු ලෝකෙටම අහිමි වෙලා යන්න පුළුවන්. අනිත් එක තමයි මෙයාලා ගොඩක් දුර්ලභ සර්ප විශේෂයක් නිසා කළු කඩේ මෙයාලව ලොකු ගානකට අලෙවි වෙනවා. කළු කඩේ කිව්වේ අපේ වෙලේ කඩේ වගේද? නෑ හත්වලාමේ කළු කඩේ කියන්නේ බ්ලැක් මාකට් එකට. ඔය අනවසර දේවල් විකුණන්නේ. ඉතින් මේ හේතුව හින්දා ජාවාරම්කාරයෝ ගොඩක් උත්සාහ කරනවා හොරෙන් දූපතට ඇතුල් වෙලා මේ සර්පයින්ව අල්ලගෙන යන්න. අම්මෝ මුන්ට නම් පිස්සු. සල්ලි හොයන්න හරි ඔය වගේ දූපතකට රිංගනවා කියන්නේ. ඔය හේතුව හින්දායි තව මේ දූපතේ තියෙන භයානකකම හින්දායි බ්‍රසීල රජය මේ දූපතට මිනිසුන්ට යන්න තහනම් කරලා තියෙන්නේ. ඒක නම් හොඳයි. අර මොකද්ද දූපතේ ලොකු කුළුණක් තියෙන්නේ? ඒක මේ ගොඩක් ඉස්සර ඉඳන් තිබ්බ ප්‍රදීපාගාරයක්. මේ ප්‍රදීපාගාරය ගැනත් ලොකු කතාවක් තියෙනවා. ඒ මොකද්ද? මේ ප්‍රදීපාගාරය හදලා තියෙන්නේ 1909 වර්ෂයේ. ඒ දවස්වල මේකේ වැඩ කරලා තියෙන්නේ මිනිස්සු. මේ ප්‍රදීපාගාරය අන්තිමට වැඩ කරපු කෙනයි එයාගේ පවුල ගැනයි ගොඩක් බය හිතෙන ජනප්‍රවාද කතාවක් තියෙනවා. ඒ මොකද්ද? ජනප්‍රවාද කතාවේ කියන විදිහට 1920 දශකයේදී මේ ප්‍රදීපාගාරය පාලනය කරපු කෙනයි එයාගේ බිරිඳයි ළමයි තුන්දෙනයි මෙතන ජීවත් වෙලා තියෙනවා. කොහොම හරි එක දවසක් මහරජා මේ ජනෙල් වලින් සර්පයෝ වගේ රිංගල ඇවිල්ලා මෙයාලට පහර දීලා තියෙනවා. පස්සේ මෙයාලා අමාරුවෙන් එතනින් පැනගෙන වෙරළ පැත්තට දුවන් එද්දි ගස්වල ඉඳපු සර්පයෝ මෙයාලගේ ඇඟට පැනලා මෙයාලට දෂ්ට කරලා තියෙනවා. පස්සේ නාවික හමුදාව ඇවිල්ලා බලද්දි මෙයාලගේ පවුලම සර්පයෝ දෂ්ට කරලා මැරිලා ඉඳියලු. අම්මෝ. ඉතින් එදා ඉඳන් මේ ප්‍රදීපාගාරය ස්වයංක්‍රීයව වැඩ කරන විදිහට තමයි හදලා තියෙන්නේ. අවුරුද්දකට සැරයක් විතර නාවික හමුදාවෙන් ඇවිල්ලා ඒකේ නඩත්තු කටයුතු කරනවලු. මේ දූපතට වෙන කාට හරි යන්න ඕනි නම් ඒ කියන්නේ ඔය පරීක්ෂකයින්ට වගේ යන්න ඕනි වුණොත් ඒකට විශේෂ අනුමැතියක් ගන්න ඕනි. එයාලත් එක්ක අනිවාර්යයෙන්ම සහතික කරපු වෛද්‍යවරු ඉන්නත් ඕනි. දැන් හිතාගන්න පුළුවන් නේද මේ දූපත කොච්චර භයානකද කියලා? අඩෝ එන භයානක දූපතක් ඒකනම්. බිස්කට් එකක් කන වෙයි. මෙන්න මූව ගිහින් දැම්මනම් හරි ඔය දූපතට. පෙරේතයා. ඉතින් යාළුවනේ ඕක තමයි ලොව භයානක සර්ප දූපතේ විස්තරය. එහෙනම් ආපහු මේ වගේ දැනුම පිරුණු වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම එන්නම්. බායි යාළුවනේ. මෙතන උගුඩුවෙක් වගේ බිස්කට් ගිල ඉන්න නැතුව යාළුවන්ට බායි කියපන්. බායි යාළුවනේ. ඔහෙලා බිස්කට් කන වෙයි.